වඳුරෙක් ඉන්නවා. ඒ වඳුරගේ ඉදිරියේ සල්ලි මිටියකුයි ලොකු ආනමාළු ගෙඩියකුයි තියෙනවා. තෝරගන්නේ මොකද්ද? ආනමාළු ගෙඩිය. තෝරගන්නේ ආනමාළු ගෙඩිය. ආනමාළු ගෙඩිය. මොකද මේ වඳුරා දන්නේ නැහැ අර මේ සල්ලි ගොඩක් තියෙනවනේ. ඒ සල්ලි දීලා ආනමාළු ගොඩක් ගන්න පුළුවන් කියලා. උන්ට තේරෙන්නේ නැහැ. ඌට තේරෙන්නේ. අපේ ජීවිතේත් ව්‍යාපාරයක් කරනවද හොඳ පඩියක් එක රස්සාවක් කරනවද කියලා තෝරගන්න කිව්වොත් සටස් කළා අපි තෝරගන්නේ රස්සාවක් කරනවා. හොඳ පඩියක්. හොඳ පඩියක් එක රස්සාවක් කරනවා. අපි දන්නේ ව්‍යාපාරයක් කරාම අර හම්බෙන පඩියට වඩා ගොඩාක් හම්බ කරන්න පුළුවන් කියලා. ඒතර අපි වඳුරෝ වගේද? මේ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපේ ජීවිතවල සමහර දේවල් පිළිබඳව අපිට ලොකු දැනුමක් නැහැ. අපි සෑහෙන කාලයක් පාසල් යනවා. පාසල් යද්දී ඉස්කෝලේදී කියනවා ඉස්කෝලේ කාලේ ගැන හරි සුන්දර කාලයක් ටීචර්ස්ලා කියනවා හොඳට ඉගෙන ගන්න පුතේ. හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කරන්න පුළුවන්. හොඳ පඩියක් ගන්න පුළුවන්. ඉතින් අපි ඔළුවේ වැඩ කරන්නේ ඕක. අපි ඇවිල්ලා හොඳ රස්සාවක් කරනවා හොඳ පඩියක් ගන්නවා. පඩියක් අරගෙන සිහින සැබෑ කරගත්ත කෙනෙක් ඉන්නවද? ඔබ කෙනෙක් යටතේ රස්සාවක් කරනවා නම් ඔබ ආයතනයක් යටතේ රැකියාවක් කරන් යනවා නම් ඔබට ලැබෙන පඩියේ ඔබට ගොඩාක් දේවල් කරන්න බෑ. ඒ පඩිය දෙන්නේ ඔබට ජීවත් වෙන්න. කන්න බොන්න, අඳින්න, පළඳින්න රස්සාවට ඇවිල්ලා යන්න. හැබැයි ඔබ ව්‍යාපාරයක් කරොත් අර ඔබ හිතපු දේවල් ඔබ ගන්න හිතන් හිටපු දේවල් ලොකු ලොකු ගෙවල් දොරවල් යාන වාහන ඒ හැම දෙයක්ම ඔබේ කර ගැනීමේ හැකියාව තියෙනවා.